මේ අර සේතු මාමලා දිහාට කවුද බං ඇවිල්ලා ඉන්නේ අලුතින්? කවුද බං? එහෙම මීටර් නෑ බං. ඇවිල්ලා බං. මම මේ ළඟදී දැක්ක මුංගලෙක් වගේ ඩැල්ලා මේ පාරේ ඇවිද යනවා. අප්පා අය වගේ උන්නම් සිට නෑ බං මේ ගමට ආවත් ඉන්නේ වගේ මොංගලයෙන්මයි. ඔබ තනියමන්ද බං? බං අපිට ගැලපෙන්නද බං ඔය වගේ. ඊයර කවුද බං අර ඉන්නේ? අයියේ ඇයි? අපේ අම්මට පොඩ්ඩක් අසනීපයි. තියෙනවා නම් සල්ලි කීයක් හරි දෙන්න පුළුවන්ද? බලහංග බං. මූ සල්ලි ඉල්ලනවා බං. අනේ ඵලයන් මල්ලි බුරු ගෑන්න තුන් පොගේ උන් අපි උන් තරම් දැකලා තියෙනවා. ඉතින් මොකෝ මේ පැත්තේ? මං ඔබෙන් උදව් කිල්ල ගන්න බං ආවේ. නැද්ද මේ මං ඔබට දෙනකන් සල්ලි ගිය කරීලා ගන්න? අඩෝ මංගාවත් නෑ බං. මේ දවස් ටික පොඩ්ඩක් හිර වෙලා තියෙන නැත්තම් දෙනවා අනිවාර්යෙන්. ආහා අවුලක් නැහැ බං. අයියලා පුවාන් අරුව දත් වෙනවා බං මේ ප්‍රශ්න අසෙව්ත් ඒත් දන්නේ නැහැ ඊගා කන්න මෙතන එපා වෙනවා බං. ආන් අරයක එනවා බං මේ පැත්තට. මොන මගුලක් අහයි දන්නේ ඒ පාර ඇවිල්ලා. අයියලා මොකක් හරි ප්‍රශ්නකින්ද ඉන්නේ? උඹට ඒ වයින් වැඩක් නැහැ නේ. උඹ පළයන් යන්නේ මෙතනින්. හරි අයියලා. අයියෝ යා සල්ලි ප්‍රශ්නකින්ද ඉන්නේ? පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. ඒ තුඹට එන්නේ වැඩ නැහනේ. ඵලයන්. මං ගාව එක්කව කරගත්තු සල්ලි ටිකක් තියෙනවා. අයියාට ඕන නම් මං ඒක දෙන්න. හෑ බං. උඹ ගාව කීයක් විතර තියනවද? රුපියල් 20ක් කවුම් පාතේ තියනවද? නෑ අයියේ මං අතේ රුපියල් 40000ක් විතර තියෙනවා. මං ඕන නම් ඒක අයියාට දෙන්න. ගණින්කෝ බලන්න මේ උඹේ ඔය 30000 තියනවා කියන. මෙතන 30000 තියනවද? ඔව් අයියේ. thank you බෑ. අයියලා මං එහෙනම් ගිහින් එන්න. අයියලා වෙලාවක එන්නකො මේ පැත්තේ තේ එකක් එහෙම බීලා යන්න. මල්ලි ඔව් අයියේ එන්න. මල්ලි මොහොතම මේක ඉන්නේ. යකෝ පුතුවක් නැහැ. මොනවා කරන්නද අයියේ ඉතින්? ඔය තියෙන හිදියට ඉන්නවා. අයියලා ඉඳ ගන්නකෝ එතනින්. අයියේ ඉතින් ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ විසඳුණාද? ඔව් මල්ලි ප්‍රශ්නේ තමයි විසඳුණා. මල්ලි යනකොට මේ පැත්තේ එන්න කිව්ව හින්දා අපි දෙන්න මේ හදිසියෙන් වගේ ආවේ. අයියේ කාඩ් ටිකක් හදලා දෙන්නද? කාඩ් ටිකක් නම් තිබ්බ ගෙදර. කමන්නෑ මල්ලි දැන් තේ බොන්නත් බෑ මේ. මේ ඒක නෙමෙයි ඔබලා මේ අම්මකෝ දැක්කේ නෑනේ ආවෙන් පස්සේ. අම්මා නැති වුණා අයියේ. ඈ මොකද්ද මල්ලි අම්මට උනේ? එදා අයියේ මං අර සල්ලි වගේ ඉල්ලන්න ආවේ. එදා අම්මට ගොඩක් අසනීප වෙලා තිබ්බේ. මං කොහමයි සල්ලි හොයන් එද්දි අම්මා නැතිලා හිටියේ අයියේ. අපි
අපි එදා උඹට සල්ලි දුන්නා නම් උඹලා මදරත් දීපතුන් අතර මල්ලි. උඹට සමාවයක් මල්ලි.